මගේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා වගේ රුවන්වැලි මහසෑයට යන්ට දුක් ගැනවිලි කියන්ට 1000ක් දුක් ගැනවිලි කිව්වත් මගේ බුදුරජාණන් වහන්සේට හිතරි දෙන්නේ අපහසුයක් නෑ. නිකලෙස් ඔබගේ දුකට පිහිට වෙන්න තමයි මේ යසෝදරාව අත්හැරලා මහණ වුණේ. මෙච්චර ආදරේ කෙල්ලෙක් සසර පුරාවට වෙන කෙල්ලෙක් අත්හැරලා මහණ වුණේ ඔය වැටෙන කඳුළු වියලවල දාන්නට. මේ උත්තමාවිය පිරිනුවම් පෑවා. රාහුල සමුදුන් පිරිනුවම් පෑවා. පිවිතුරු සෙනෙහස පටන් ගත්ත මහා බෝධිසත්වය පිරිනුවම් පෑවා. අපි තාමත් සංසාරේ. අපි තවමත් සංසාරේ. ඇයි අපට නිවනක් ඕනේ නැද්ද? ඔය වැටෙන කඳුළු කවදා වෙනකල් වට්ටවන්නද? ඔය ගින්දර කවදා වෙනකල් ඉවසන්නද? වහ වහ ධර්මයට එකතු වෙන්න. කයං හිරාගං අමතං පනීතං. කෙලෙස් ඡය කරවන, දුක් සේවක කරවන, නොයල්ම ඇති කරවන, අමෘතය ලබා දෙන දහමක් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ වදාලා